මගේ බුදුරජාන් වහන්සේ සංසාරෙටම ණය නැහැ. අනන ණය නැහැ. මේ ලෝකෙට ණය නැහැ. ණය නැති උතුම් මුනිවරයෙකුට අපි විහාරයක් හදලා අපි බුදුහාඳුරන්ට විහාරයක් හැදුවා. අපි බුදුරජාණන් වහන්සේට කෙරුවා. අපි පන්සල හැදුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කාටවත් ණයයිද? අබ්බමල් රේණුවකට ණය නැහැ. කාගෙන්වත් යමක් ගන්න බුදුරජාණන් වහන්සේගේ ණයක් නැහැ. ඒකේ ඇත්තටම ව්‍යවහාරය හදා ගන්න ඕන. අපි බුදුරජාණන් වහන්සේට විහාරයක් කළා පින් කරගත්තා. ණය නැති මුනිවරයෙකුට වෙහෙරක් හැදුවා. ණය නැති මුනිවරයෙකුට බෝධි මණ්ඩපයක් හැදුවා. ණය නැති මුනිවරයෙකුට සෑයක් හැදුවා. ණය නැති මුනිවරයෙකුට මල් පිදුවා. අපි බුදුරජාණන් වහන්සේ මලින් සැරසුවා නෙවෙයි. අපි මල් වලින් සරසලා පින් කරගත්තා. අන්න එතකොට තමයි මේ හිත ලස්සන වෙන්නේ. එතකොට තමයි නිවනට ලං වෙන්නේ. නිවනට ලං වෙන්නේ සාදු කියව පමණින් නෙවෙයි. හිත ලස්සන කරගන්න ඕන.